අපි දකින ඉන්දියාවේදී දකින දිගම පාලම තමයි අපි මේ පව කරගෙන යන්නේ ගංගානම් ගඟ හරහා ඉදිකරපු මේ පාලම පැට්නා පාලම නමින් හැඳින්වෙනවා. තවත් විදිහකට කියනවා නම් මහත්මා ගාන්ධි පාලම කියලා කියනවා. කිලෝමීටර් 8ක් දිගයි. ගඟ එතර මෙතර නොපෙනෙන තරම් පළල්. සැඩපහර සැරට යනවා අපිට දකින්න පුළුවන්. අපි මේ ඉන්නේ ලිච්ඡවි රජදරුවන්ගේ රාජධානියේ විශාලා මහනුවර. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවුණායින් පස්සේ උන්වහන්සේගේ ධාතු කොටසක් ලිච්ඡවීන්ට හම්බ වුණා. ඒ ලිච්ඡවීන්ට ලැබුණු ධාතු ටික තැන්පත් කරලා මේ කුඹුරක් මැද දාගැබක් ගොඩ නැගුවා. ඒ දාගැබ පසු කාලයක කැණීම් කරලා ධාතුන් වහන්සේලා ඉවත් කරගෙන තියෙනවා. ඒ කැණීම් කරපු දාගැබ් වහන්සේගේ පාදම තමයි ඔබට මේ දැන් දකින්න ලැබෙන්නේ. මේ කෝටාගාරයෙන් වහලා තියෙන්නේ ඒ කැණීම් කරපු දාගැබේ ආරක්ෂාව සඳහා. මෙතන කැණීම් කරගෙන යද්දි මඩ මත වුණ බවත් ඒ මඩ මත වුණ නිසා මෙතන මඩ ස්තූපය නමින් එහෙම නැත්නම් මඩ ස්තූපය නමින් මෙය හඳුන්වන බවත් කියවෙනවා. ලිච්ඡවීන්ගේ ධාතු ස්තූපය. මේ ස්ථානයෙන් ගත්ත සර්වඥ ධාතුන් වහන්සේලා අදට කල්කටාවේ කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා කියලා වැඩිපුර විස්තර කියවෙනවා. අපි මේ දකින්නේ ලිච්ඡවි රජදරුවන් රාජාභිෂේකය කිරීම සඳහා අභිෂේක මංගල්‍ය පැවැත්වීමට පෙර දින අපපොකුණ. මේකට උඩින් කුරුල්ලෙකුටවත් ඉගලෙන්න බැරි වෙන විදිහට ලෝහමය දැලක්කින් ආවරණය කරලා තිබුණ කියන කතාවක් කියවෙනවා. ඒ විතරකුත් නෙවෙයි බන්දුල මල්ලිකාවන්ට මේ පොකුණේ පැන් නෑමට දොළදුකක් හැදුන බවත් ඇය කැඳවගෙන ආව බන්දුල සේනාපතියා ඇයට මෙතනදී නාණ්ඩ ඉඩ දුන්න බවත් නාලා ඉවර වෙලා යද්දී පස්සෙන් හඹාගෙන ආව ලිච්ඡවීන් සමූහයක් එක ඊපාරකින් විදලා මරණයට පත් කරපු බවත් මේ පොකුණ හා සම්බන්ධ කතා වෘත්තයේ සඳහන් වෙනවා.
අපි මේ වන්දනා කරන්න යන්නේ ආනන්ද චෛත්‍ය. ආනන්ද චෛත්‍ය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර තොම්බිය දුරු කිරීම සඳහා වැඩම කරලා ආනන්ද තෙරුන් වහන්සේට රතන සූත්‍රය ඉගැන්වූ තැනට. මේ ස්ථානයේ අතිශයින් වැදගත් වෙන්නේ රතන සූත්‍රයේ දේශනා කිරීමම පමණක් නෙවෙයි. විශාලා මහනුවර කෝටාගාර ශාලාව තියෙන්නේ මේ පිම්බිමේ. ඔබ දැන් දකිනවා එම චෛත්‍ය රාජයා. මෙම චෛත්‍ය රාජයා පිහිටවලා තියෙන්නේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට රතන සූත්‍රය දින 7ක් තිස්සේ ඉගැන්වූ ස්ථානය. වටේට ඔබ දකින්නේ තවත් ස්තූප. මහරහතන් වහන්සේලාගේ භස්මාවශේෂ තැන්පත් ස්තූප. ඔබ මේ දකින්නේ ඉන්දියාවේ නිරුපද්‍රිතව අදටත් දකින්න ලැබෙන සිංහ කුළුණ. එහෙම නැත්නම් අශෝක ස්තම්භය. සිංහයාගේ මොහොන දිහාවේ බලන්න. සිංහයා දුකෙන් ඉන්න බව පේනවා. විශාලා මහනුවර අවසාන වතාවට දැකලා භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවට වැඩම කරපු බව මේ සිංහ මොහොනේ ඉරියව්වෙන් පේනවා අපට. කුසිනාරාවට ගියපු භාග්‍යවතුන් වහන්සේ එහිදී පිරිනිවුණා. මේ පිම්බිමේ තවත් වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි කෝටාගාර ශාලාව. මේ කෝටාගාර ශාලාවට ලිච්ඡවි රජදරුවන් එකතු වුණ බවත් ඒගොල්ලෝ සාකච්ඡා පවත්වලා රැස්වීම් තියලා විසිරුණ බවත් කියවෙනවා. මේ කෝටාගාර ශාලාව මෙහෙණිසස්න පිහිටවපු ස්ථානය. ඒක විහාර සංකීර්ණයක් බවට පත් කරලා තියෙනවා. අපේ අය ඔය යන්නේ කෝටාගාර ශාලාව බලන්න. තියෙන පොකුණ ඒ විහාර සංකීර්ණයේ වැඩ වාසය කරපු භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට දිය නෑම සඳහා සකස් කරන ලද පොකුණක්. මහා ප්‍රජාපති ගෞතමයන් වහන්සේ පාවලින් ලේ ගලන තුරු මහානකම ඉල්ලාගෙන එහෙම නැත්නම් පැවිද්ද ඉල්ලාගෙන භාග්‍යවතුන් වහන්සේ හමුවට පාගමනින්ම යසෝදරාවන් ඇතුළු පිරිස සමග වැඩිය මෙතෙන්ට. ආනන්ද තෙරුන් වහන්සේගේ ඉල්ලීම මත අෂ්ටගර ධර්ම පනවලා මෙහෙණි සස්න පිහිටෙව්වේ මෙස් පුණ්‍ය භූමියේ. යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායන් රතනම් පනීතං ආදි වශයෙන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෝටි දසදහසක් සක්වල තමන් වහන්සේගේ අනසක පතුරවමින් රතන සූත්‍රයේ සජ්ජායනා කළේ මේ ස්ථානයේ. විශාලා මහනුවර තොම්බිය දුරුනේ මේ රතන සූත්‍රයේ දේශනා කරලා පිරිත් පැන් ඉස්සයින් පස්සේ. විශාලාව කියලා කියන්නේ දිව්‍ය ලෝකයක් වගේ සෞභාග්‍යමත් පුරයක්. පසු කාලයක එකම දුර්ගන්ධයට ගියපු මිනි වලින්ම දුගඳ හමන්න පටන් ගත්ත ජරා ජීර්ණ භූමියක් බවට පත් වුණා. යක්ෂ බය, දුර්භික්ෂ බය, රෝග බය කියන තොම්බිය මේ ස්ථානයේදී තමයි ඇති වෙලා තියෙන්නේ. අපි මේ දකින්නේ කෙසරියා පුත්තගාම වල පිහිටපු දාගප් වහන්සේ. කෙසරියා කියලා කියන්නේ ඉස්සර කාලාමවරු ජීවත් වුණ ප්‍රදේශය. මේ කාලාමවරු භාග්‍යවතුන් වහන්සේ මෙම ස්ථානයේ වැඩි යමින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ අපි කාගේ ආගමක් අදහන්නද කවුරු කියන දේද පිළිගන්න ඕන කියලා කිව්වයින් පස්සේ කවුරුවත් කියපු දෙයක් පිළිගන්න එපා, ඔබට වැටහෙන දේ පිළිගන්න කියලා කාලාම සූත්‍රය දේශනා කළේ මේ ස්ථානයේදී. අන්න ඒ පිම්බෙම ගොඩනගන ලද අපූර්ව දාගප් වහන්සේ නමක් තමයි ඔබට මේ දක ගන්න පුළුවන් වෙන්නේ. විහාර සංකීර්ණත් එක්ක තියෙන දාගබක්. මේ අලුතෙන්ම කැණීම් කරන ලද කොටසක්. සෑම කුටියකම බුදු පිළිමයක් අපට දකින්න ලැබෙනවා. ඉහළින් දකින්න ලැබෙන්නේ ධාතු ගර්භයේ කොටස්.
එත තුම්හේ කාලා මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා තක්ක හේතු මා ණය හේතු ආදි වශයෙන් දේශනා කළ කාලාම සූත්‍රයේ බුදු හඬ ඇහෙනවා වගේ දැනෙනවා. සාදු සාදු සාදු. මේ ගමන් කරන්නේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑව ස්ථානය දකින්න. අවුරුදු 45ක් තිස්සේ දවසකට එක් වේලක් වළඳලා පැය දෙකක් දවසකට නිදාගෙන ලෝකාර්ථ චර්යාව සඳහාම තමන් වහන්සේගේ ජීවිතය ගත කරපු ජීවිත කාලය ගෙවා දාපු ඒ ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ තෝරාගත්ත මේ පුණ්‍ය භූමිය පිරිනිවන් පෑම සඳහා වැඩම කරපු බව අපට අපි අහලා තියෙනවා. මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ුයන තමයි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමට තෝරාගෙන තියෙන්නේ. මේ උපවර්තන සල්ුයනේ සල්ගස් දෙකක් අතරේ අසුනක් පනවගෙන ඒ අසුන මත නොනැගිටින සෙයියාවෙන් සතපුණු භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණා. අපි මේ දකින චෛත්‍යය ඉන්දියානු ක්‍රමයට ගොඩ නගන ලද ධාතු ස්තූපයක්. මේ ඉදිරි පසින් දිස්වෙන්නේ පිරිනිවන් මංචකය සංකේතවත් කරන විහාරය. බොහෝ ජනයා බොහෝම සංවේගයෙන් ඇවිත් කඳුළු පෙරමින් වන්දනා කරන පිම්බිම. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවුණ මේ පුණ්‍ය භූමිය එදා මොනතරම් කඳුලින් තෙත් වන්නට ඇද්ද? ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවා භාග්‍යවතුන් වහන්සේ මේ පුංචි නෝරක් තෝරාගත්තේ ඇයි ඔබ වහන්සේ පිරිනිවෙන්න කියලා. ආනන්ද එහෙම කියන්න එපා, මේ මගේ කුසාවතී රාජධානිය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. කුසාවතී රාජධානිය තිබුණේ කුස රජුරවන්ට. එhmenan භාග්‍යවතුන් වහන්සේ කුස රජුරෝ කාලේ මෙහි රජකම් කරපු බව ඒ කතාවේ සඳහන් වෙනවා. අපේ අය ඔය පිය නගන්නේ පිරිනිවන් මංචක විහාරය වන්දනා කරන්න. අඩි 21ක් පමණ දිග සතපෙන ආකාරයේ පිළිරුවක් ඔබට දැක ගන්න පුළුවන් මේ විහාරය තුලදී. සිරස පැත්තේ සිට බලන විටත්, බඳ ප්‍රදේශයේ සිට බලන විටත්, සිරිපා පිහිටි ප්‍රදේශයේ සිට බලන විටත් මේ බුදු පියාණන් වහන්සේගේ මොහොනේ ඉරියව් වල ඇති වෙනස හොඳට වටහා ගන්න පුළුවන්. වේදනාවෙන් සිටින බව, මන්දස්මිතය, පිරිනිවුණ බව ඒ අවස්ථාවලදී දැක ගන්න පුළුවන්, පේනවා. සිරිපා ඉදිමිලා තියෙන බව ඔබට පේනවා. අවුරුදු 80ක් වයසට ගියපු මගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මෙලෙස පිරිනිවන් මංචකයේ සැතපීලා තියෙනවා. පිළිරුවට නෙලලා තියෙන සිවුරට උඩින්
සදැහැති ජනයා මේ විදිහට කසාවත් වලින් මේ ප්‍රතිමා වහන්සේගේ සිරුර වහනවා. මේ ප්‍රතිමා වහන්සේ දකින්නකොට ඇති වෙන සංවේගය මේ වහන එහෙම නැත්නම් මේ පෙරවන සිවුරු වලින් තවත් ජනිත වෙනවා. ශෝකය ඉස්මතු වෙනවා. සාරා සංකේය කල්පලක්ෂයක් ඇස් ඉස්මස්ලේ දන් දෙමින් බුද්ධත්වය ප්‍රාර්ථනා කළ මගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිරිනිවන් පා වදාළසේක. ලිච්ඡවි රජදරුවන් හඬා වෙලපෙන හැටි මේ පුංචි පුංචි රූප වලින් අපට දැක ගන්න පුළුවන්. ආනන්ද හිමියන් පැත්තකට වෙලා හඬා වැළපුණ ආකාරයත් කච්චායන මහරහතන් වහන්සේ පිරිනුවම් මංචකයේ අසලින් භාග්‍යවතුන් වහන්සේ ඉවත් කළ බවත් මේ බුද්ධ චරිතයේ තවත් සඳහන් වෙන අවස්ථා. කච්චායන මහරහතන් වහන්සේ ඉවත් කළේ ඇයි කියලා ප්‍රශ්න කරනකොට දෙවියන් අතුරු සිදුරු නැතුව තමන් වහන්සේට පූජා පැවැත්වීමට පැමිණෙන බවත් කච්චායන මහරහතන් වහන්සේ වගේ කෙනෙක් විනිවිද බලන්න නොහැකි නිසා උන්වහන්සේ එතනින් බැහැර කළ බවත් තථාගතයන් වහන්සේ වදාළා. මේ අවස්ථාවේදී කමඨහන් ලබාගෙන පැත්තකට වෙලා භාවනා කරපු තවත් පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවසාන ශ්‍රාවකයා. බුදුන් වහන්සේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨයි කියලා භික්ෂුන් වහන්සේලාට වදාළේ මේ ස්ථානයේදී. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි අප්‍රමාදයෙන් කටයුතු කරන්න කියලා අවසාන වතාවටත් භික්ෂුන් වහන්සේලාට දේශනා කරමින් වදාරමින් ඒ ශ්‍රී මුඛය සදහටම වහගත්තේ මේ ආකාරයට මේ පිම්බීමේදී. පිරිනිවන් මංචකය මේ නෙවෙයි, පිරිනිවන් මංචක විහාරයයි මේ. පිරිනිවන් මංචකයේ තියෙන්නේ අර මුලින් පෙන්නපු ධාතු ස්තූපයට පහළින්. අපි මේ වඳින්නේ මාතා කුහර විහාරේ. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවර්තන සල්ුවේනට වැඩම කරද්දී වෙහෙසටපත් වෙලා පැම් පිපාසාවෙන් බිම වාඩි වුණ ස්ථානය. මේ ස්ථානයේදී ආනන්ද තෙරුන් වහන්සේලාවා කුකුත්තා නදියෙන් පැන් ගෙන්වාගෙන වැළඳූ බව සඳහන් වෙනවා. අපි මේ දකින්නේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑව ස්ථානය. එතන ගොඩ නගන ලද චෛත්‍යය. මේ පිරිනිවන් මංචකය තමයි ඔය අපි දකින්නේ. සනරාමර ලෝක දිවාකරයන් වහන්සේ පිරිනිවන් පාලා ලෝකයෙන් සමගත් ස්ථානය. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. අනිත්‍යාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධಂತಿ තේ සංවපසමසකෝ. අපි මේ ගමන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ ආදාහන කරපු මකුට බන්ධන චෛත්‍ය. එහෙම නැත්නම් ආදාහන චෛත්‍ය වන්දනා කරන්න. මකුට බන්ධන චෛත්‍ය කියලා කියන්නේ ලිච්ඡවීන් ඔටුනු පැලඳපු මල්ල රජදරුවන් ඔටුනු පැලඳපු ස්ථානය. භාග්‍යවතුන් වහන්සේ මෙම ස්ථානයට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය මෙම ස්ථානයට රැගෙන විත් සඳුන් දරසෑයක තැන්පත් කරලා
ගිනි අවුලවන්න දරාපු උත්සාහයක් විවර්ත වෙලා තියෙනවා. ඒකට හේතුව කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරන තෙක් ඒ සෑය ගිනි ඇවුලුනේ නැහැ කියලා කියනවා දේවතානුභාවයෙන්. කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ වෙනකොට පිප්පලී ගුහාවේ වැඩ හිටියයි. භාග්‍යවතුන් වහන්සේගෙන් දුරස් වුණා කාශ්‍යප මහරහතන් වහන්සේ. පිරිනිවෙන අවස්ථාවේ පිරිනුණයින් පස්සේ වැඩම කරපු කාශ්‍යප මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පිහිටපු පැත්තේ ඉඳලා වන්දනා කරනකොට රන් දෙන විවෘත වෙලා ඒ ශිරිපා දෙක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලි පිහිටියා කියලා කියනවා. සියලු මඟුල් ලකුණු දැකමින් ශිරිපා වන්දනා කළායින් පස්සේ නැවත ශිරිපා දෙන තුලට ඇතුල් වෙලා ඉබේම සෑය ගිනිගත් බව කියවෙනවා. ඒ ගිනිගත් සෑයේ ධාතුන් වහන්සේලා විසරුණාට පස්සේ වර්ෂාවක් වැහැලා ඒ ගින්දර නිවුන බවත් එම ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණා විසින් කොටස් 8කට බෙදලා රජවරු 8 දෙනෙකුට බාර දුන්න බවත් කියවෙනවා. අපේ අය මේ වන්දනා කරගෙන ඉන්නේ ඒ ධාතු බෙදපු ස්ථානයට. ලොවට පැදුරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණා බරනෙත් නිවී ගියා කරුණා බරනෙත් නිවී ගියා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා අපි මේ දකින්නේ ඉන්දියාවෙන් බැහැර වෙලා නේපාලයට යන දේශ සීමාව. ඉන්දියානු නේපාල දේශ සීමාව. මේ දකින්න තීරුව ජනාවාස කිසිවක් නැහැ. ඒ ජනාවාස නැති මේ බිම තමයි දේශ සීමාව. අර එහා පැත්තෙන් පේන්නේ නේපාලය, මෙහා පැත්තේ අපි හිටියේ ඉන්දියාවේ. වීසා ඕනේ නේපාලයට ඇතුල් වෙන්න. වීසා නැතුව නේපාලයට ඇතුල් වෙන්න දෙන්නෙත් නැහැ. වීසා නැතුව නේපාලෙන් පිට වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. අපි මේ නේපාලයට යන්නේ ලොම්බිනි සාල වනය දකින්න සිදුහත් කුමරුවාගේ උපන් ස්ථානය වන්දනා කරන්න. නේපාල බෝඩරයෙන් පිටත් වෙලා අපි ලොම්බිනි සුද්ධ භූමිය බලන්න තමයි මේ පිටත් වෙලා යන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ උපත සිදු වුණ ස්ථානය. ඒ කියන්නේ ලොම්බිනි සාල වනෝද්‍යානයට යන ගමන බෝසතාණන් වහන්සේ උපන් ස්ථානය කැණීම් කරලා උන්වහන්සේගේ සිරිපා සටහන තියෙන ස්ථානයක් සොයාගෙන තියෙනවා. අපි මේ දකින්නේ ලොම්බිනිය පිළිබඳ සංකේතවත් කරන අශෝක ස්තම්භය. මේ විහාරයේ වටේට නෙළුම් මල් 7ක ලාංඡන පුංචි දාගැබ් වගේ හදලා තියෙනවා නෙළුම් මල් 7ක්. මේ විහාරයේ තුලයි බෝසතාණන් වහන්සේ ඉපදුනේ බිහි වුණේ. පසු කාලීනව මේ ස්ථානයේ කැණීම් කරලා ඒ සල් ගස තිබුණු ස්ථානය හරියටම තීරණය කරගෙන තියෙනවා. අපේ ජනතාව මේ ඇතුල් වෙන්නේ ඒ පුරා විද්‍යා පුදබිම තුලට. මේ පුරා විද්‍යා පුදබිම තුල මායා කෝවිල කියලා සඳහන් වෙන ස්ථානයක් තියෙනවා. ඒ මායා කෝවිල කියලා කියන්නේ සිදුහත් කුමරුවා බිහි වුණ ස්ථානය. එහි ගල් පුවරුවක මායා දේවිය සහ සිදුහත් කුමරුවාගේ රූප සටහන් කරලා තියෙනවා. එම රූප සටහන්
හින්දුන් විසින් හඳුන් ගෑම නිසා මට්ටම් වෙලා තියෙනවා ලෑල්ලක් වගේ. ඒ නිසා ඒ ස්ථානය එතනින් ඒවා ඉවත් කරලා ඉහළින් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඔබ මේ දකින්නේ ඒ කැණීම් කරන ලද ලුම්බිනි ශාල වනය. අපි ඔය දකින පුංචි ස්තූප සංකේතවත් කරන්නේ සත්පියුම් පිට වැඩපු ගමන සිහිපත් කිරීමට. ඔබ මේ දකින්නේ මහාමායා දෙවියන් වහන්සේ ස්නානය කරපු පොකුණ. මේකට කියනවා මායා පොකුණ කියලා. දරු ප්‍රසූතිය සඳහා දෙව්දහ නුවරට යන අතරමඟදී මේ ශාල වනෝද්‍යානයට පිවිසුන මේ පිරිස විවේක ගත්ත ස්ථානයක් තමයි මේ. මේ විවේක ගන්න පැමිණුණ මායා බිසවුන්ට මේ පොකුණේදී දිය නාලා ග්‍රීස්මය නිවා ගන්න හිතුණා. එතුමිය ස්නානය කළයින් පස්සේ දරු ප්‍රසූතියක ලකුණු පහළ වෙලා අපි අර විහාර භූමිය තුල තිබුණා කියපු ඒ ස්ථානයේදී ඒ සල් ගහ යට තමයි ඒ දරු ප්‍රසූතිය සිද්ධ වුණේ. කාලාන්තරයක් තිස්සේ බොහෝම පෙරම් පුරාගෙන බුදු පියාණන් වහන්සේගේ උපන් බිම බුදු වුණ ස්ථානය පිරිනිවුණ ස්ථානය දැක බලාගෙන වැඳ පුදා ගන්න පැමිණුණ ඔබ හරි වාසනාවන්තයි. දැන් මේ ඉන්නේ සිදුහත් කුමරුවා උපන් ස්ථානය උපන් පිම්බිම දැක බලාගෙන වැඳ පුදා ගන්න. අපි මේ වැඳ පුදා ගන්න යන්නේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නුවර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට කරවා දුන්න නිග්‍රෝධාරාම පුදබිමට. මේ නිග්‍රෝධාරාම පුදබිමේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු වලින් ශාක්‍ය වංශිකයන්ට උරුම වූ ධාතු තැන්පත් කරලා චෛත්‍යයක් බඳලා තිබුණේ. ඒ ධාතු කපිලවස්තු ධාතු නමින් හැඳින්වෙනවා. සබංගල් කරඬු දෙකක තිබිලා සොයාගත්ත මේ කපිලවස්තු ධාතුන් වහන්සේලා අද නවදිල්ලි නුවර ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. ඔබ මේ දකින්නේ කපිලවස්තු ධාතු තැන්පත් චෛත්‍යය. කපිලවස්තු පුරය කියලා කියන්නේ බෝසතාණන් වහන්සේගේ කුමාර කාලය තරුණ විය ඒ සියලු කාල සීමාවන් ගත වන පුණ්‍ය භූමිය. සොද්දෝදන රජමාලිගාව ඔබට ඉදිරියේදී දැක ගන්න පුළුවන් වෙනවා. බෝසතාණන් වහන්සේ කුමාර අවදීදී දුවපැන ඇවිදපු ප්‍රදේශය, කුමාර ක්‍රීඩා කළ, තරුණ වයස ගත කළ, ශිල්ප දැක්වූ, සරණ මංගල්‍ය පැවැත්වූ ඒ උතුම් බිමට ඇවිත් අපි මේ ඉන්නේ.
කපිලවස්තු ධාතු තැන්පත් චෛත්‍ය හා නිග්‍රෝධාරාම පුදබිමයි අපි මේ නරඹන්නේ. භාග්‍යවතුන් වහන්සේට තමන් වහන්සේගේ නෑදෑයින් පූජා කරපු ආරාමය නිග්‍රෝධාරාමය නමින් හැඳින්වෙනවා. සුගන්ධ කුටිය වෙනත් භික්ෂූන් වහන්සේලාට හැදුන ආරාම ආදියෙන් පරිපූර්ණ වෙලා තියෙනවා මේ නිග්‍රෝධාරාම පුදබිම. කපිලවස්තු ධාතු තැන්පත් චෛත්‍යය වැඳගත්ත. ඒ කියන්නේ නිග්‍රෝධාරාමයෙන් පිටත් වුණා අපි සුද්ධෝදන මහරජතුමා වැඩ හිටපු ඒ රජමාලිගාව නරඹන්න තමයි මේ යන්නේ. සිදුහත් කුමරුවා හැදුනේ වැඩුනේ මේ පිම්බිමේ. මමලින් කිව්වා වගේ දුවපැන ඇවිත් කුමාර ක්‍රීඩා කළේ මේ පිම්බිම තුල. දෙව්දතුන් විදපු හංසයෙක් බේරාගෙන ඒ හංසය අසුවපත් කරපු භූමි භාගය තමයි මේ. රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා 3 කරවලා දීලා සුදෝන් මහරජුරෝ තමන්ගේ පුතණුවන් වහන්සේ ගිහිගෙයිම රඳවා ගැනීමට උත්සාහ දැරුවේ මේ පිම්බිම තුලදී. බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක්කෙත් මේ උතුම් පුණ්‍ය භූමියේදී. ඒ කියන්නේ කපිලවස්තු නුවරදී. කිසා ගෞතමය නිබ්බුත පද කීවෙත් මෙහිදී. බෝසතාණන් වහන්සේ යසෝදරා දේවීන් වහන්සේ සමග අතිනත ගත්තෙත් මේ උතුම් පුරවරයේදී. ශිල්ප දැක්වූයේත් මේ උතුම් පුරවරයේදී. සතර පෙර නිමිති දැකලා මහබිනික් මංකලෙත් මේ රජමාලිගාවේ ඉඳලා.
පොතෙන් අහලා තිබුණු සුදෝන් මාලිගාව අද අපේ අය ඇවිදලා බලනවා. ඔබ මොන තරම් වාසනාවන්තද කියලා හිතලා බලන්න. බෞද්ධයින්ගෙන් කී දෙනාටද මේ වාසනාව ලැබෙන්නේ? අපේ අය මේ පහු කරගෙන යන්නේ සුද්ධෝදන මහරජතුමාගේ රජමාලිගාව. සිදුහත් කුමරුවාණන්ගේ පිය සටහන් කොපමණ තියෙන්නේ නැද්ද? රහල් කුමරුවා නන්ද කුමරුවා පැවිද්ද ලැබුවෙත් මේ මාලිගාවේ හිටපු කාලේ. මහා ප්‍රජාපති ගෞතමයන් වහන්සේ යසෝදරා දේවීන් වහන්සේ මහානවෙස්ගෙන කුසිනාරාව විශාලා මහනුවර කූටාගාර ශාලාව දක්වා පයින් ගියෙත් මේ මාලිගාවේ ඉඳලා. රජමාලිගාවේ උෂ්ණ කාලයට සීතලත් සීතල කාලයට උෂ්ණත්වය අතර රැකෙන පරිදි බිත්ති වලින් ඒ උෂ්ණත්වය පාලනය කරපු බව එහෙම නැත්නම් වායු සමීකරණය කරපු බව මේ බිත්ති දිහා බලනකොට ඔබට වැටහෙනවා ඇති. රම්‍ය සුරම්‍ය සුබ වශයෙන් මාලිගා 3ක් මෙහි තිබුණ බව කියවෙනවා. මේ භූමිය තුල මාලිගා 3ක නටබුන් නම් දකින්න ලැබෙනවා. නමුත් ඒ මාලිගාව රම්‍ය මාලිගාව මේක, සුරම්‍ය මේක, සුබ මාලිගාව මේක කියලා කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නෑ, දන්නේ නෑ. අමා ශාන්තියේ සවනල්ලේ චඳමන නැහැවූ ප්‍රේම ජලේ මරසටනිල් අපරාජිත වූ සුරනර පුදලබ පූජිතයේ ලෝක සිවංකර මාහිමිගේ ධර්මයේ දස දස පැතිරේවා සමදන තුඩ තුඩ
බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි මන්ත දිවසං උපෝසතං උපසාමි යාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි සවැත්නුවර දෙව්රම් වෙහෙරට ආවා අපි දැන් මේ දකින්න සෝදානම් වෙන්නේ දේවදත්ත හා චිංචි මානවිකාව පොළවේ ගිලුණු තැන් බලන්න. අවීචි මහනරකයට දෙව්දතුන් ඇදගෙන ගිය ස්ථානය තමයි ඔය ඔබ දකින්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේට නින්දා පහස කරපු චිංචි මානවිකාව ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔබ ඒ ගැන හොඳට දන්නවා. ඇය පොළවේ ගිලුණු තැන එහෙම නැත්නම් අවීචි මහනරකයට ඇදගෙන ගිය ස්ථානය ඊළඟට ඔබට දකින්න ලැබේවි. මේ දකින්නේ චිංචි මානවිකාව පොළවේ ගිලුණු තැන. ජේතවනාරාමේ කුඹුරු යායක මේ ස්ථාන දෙක අදටත් අපිට හොඳට දකින්න පුළුවන්ව තියෙනවා. මේ දකින්න ශ්‍රී ලංකා විහාරයේ උඩුමහල් තලයට ගියයින් පස්සේ ඈත බලද්දී අපට හොඳට පේනවා. අපි දැන් මේ ඇවිදින් ඉන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තීර්ථක මතනය සඳහා යමා මහ පෙළහර පාලා මෙතනින් මාතෘ දිව්‍ය රාජයාට අභිධර්ම දේශනා කිරීම සඳහා දිව්‍ය ලෝකයට වැඩම කරපු ස්ථාන. අවසානයේ යමා මහ පෙළහර පාපතන ඒ වගේම මාතෘ දිව්‍ය රාජයාට අභිධර්ම දේශනා කිරීම සඳහා තවුසිතාවට වැඩම කරපු ස්ථානය තමයි මේ ස්ථානය. ජේතවනාරාම භූමියට ඇවිත් ඉන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 19 වසක් වස් කාලයක් එහෙම නැත්නම් 19 අවුරුද්දක් වැඩ හිටපු තැන. වෙන කොහෙවත් වැඩ හිටියේ නැහැ. ඒ අවිජහිත පුණ්‍ය භූමියේ විහාර සංකීර්ණයක් හදන්න තරම් ධනවතෙක් හිටියා මේ සවැත් නුවර. ඒ ධනවත ඔබ කවුරුත් දන්න හඳුනන කෙනෙක් අනේපිඩු සිටුතුමා. අපි දැන් ඇවිත් ඉන්නේ ඒ අනේපිඩු සිටුතුමා කියන මහා දානපතියාගේ මාලිගාව බලන්න. ඔබට පුළුවන් මේ මාලිගාව පුරා ඇවිදලා බලන්න. සිටුතුමා 54 කෝටියක් ධනය අතුරලා ජේතවන බිම මෙලදිලා ගත්තා. මේ මුදල් කන්දරාව එහෙම නැත්නම් මේ රන් කහවණු කන්දරාව තියලා තිබ්බේ කොහෙද කියලා ඔබට බලා ගන්න පුළුවන්. ගබඩා සංකීර්ණයේ තියෙනවා මෙතන.
දැන් ඔබ මේ පියවර තබන්නේ මේ නැගගෙන යන්නේ මේ සිටු මාලිගාව ඇතුළට. මේ සිටු මාලිගාව තුල මා කියපු ධාන්‍යාගාර එහෙම නැත්නම් ධනය තැන්පත් කරලා තිබුණු ගබඩා සංකීර්ණය මෙහිදී ඔබට හොඳට බලා ගන්න පුළුවන්. අනේපිඩු සිටුතුමා කියලා කියන්නේ සුදත්ත සිටුතුමා. එතුමාට අනේපිඩු සිටුතුමා කියන නම හැදුනේ බොහෝ දන් දීපු නිසා. මෙන්න ඒ රංකහවණු අතුරලා පුරවලා තිබුණු ගබඩා. ඔබ දකිනවා ගැඹුරු වලවල් වගේ ස්ථාන. මේවා ඒ අර ඇතුලේ තියෙනවා එක එක මට්ටම්. ඒ මට්ටම් වල තිබුණේ මේ මට්ටමක් පිරෙනකොට කොච්චර ධනයක් තියෙනවද කියලා ගණන් ගැනීම සඳහා. විශාල ධනස්කන්ධයක් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වියදම් කරලා මාලිගා සංකීර්ණයක් එහෙම නැත්නම් ජේතවන විහාර සංකීර්ණය නිර්මාණය කරලා භාග්‍යවතුන් වහන්සේට පූජා කළා. 19 අවුරුද්දක් භාග්‍යවතුන් වහන්සේ ඒ විහාර සංකීර්ණයේ වැඩ වාසය කළා. මේ මාලිගාවට නුදුරෙන් අපට දකින්න පුළුවන් වෙනවා අචිරවතී ගඟ. ඔබ දැන් ප්‍රවේශමෙන් යන්න පය ලිසලා වැටුනොත් ඔය ගබඩාවකට තමයි වැටෙන්න වෙන්නේ. රංකහවණු මොන තරම් ප්‍රමාණයක් මේ වලේ තියෙන්නේ නැද්ද? අපි ඇවිදින් ඉන්නේ සවැත් නුවර ජේතවනාරාම පුදබිමට. දැන් අපි කතා කරන්න හදන්නේ වන්දනා කරන්න සූදානම් වෙන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ එක්තරා පිරිතක් දේශනා කෙරුවා ගැබිනි මව්වරුන් මුල් කරගෙන. ඒ පිරිත දේශනා කරපු තැන පිණ්ඩපාතේ වැඩියා. ඒ පිණ්ඩපාතේ වැඩපු අඟුලිමාල මහරහතන් වහන්සේ දුක් කඳවනාවක් ඇහුණා. ඒ ඇහිලා දුක් කඳවනාව කාගේද කියලා හොයලා බැලුවා. හොයලා බලපුවාම ගැබිනි මාතාවක් දරු ප්‍රසූතිය සඳහා ඇතිවන කර්මජ වාත වේගයෙන් පෙළෙනවා දරුවා බිහි කරගන්න බැරුව. පුදුමාකාර කරුණාවක් මෛත්‍රියක් ඉපදිලා ඉක්මනින් සවැත් නුවර ජේතවනාරාමයට ගිහින් භාග්‍යවතුන් වහන්සේට ඒ කතාව කිව්වා. මෙහෙමයි භාග්‍යවතුන් වහන්සේ. සංවේගයක් එනවා. ඒ අඟුලිමාල හාමුදුරනේ ඔබ වහන්සේ සත්ක්‍රියා කරන්න උපන්දා සිට සතෙකුගේ ජීවිත හානි කෙරුවේ නැහැ. ඒ සත්‍යයෙන් නැගීමට සුවසෙත් වේවා කියලා සත්ක්‍රියා කරන්න. ඒ වෙලාවේ අඟුලිමාල මහරහතන් වහන්සේ කිව්වා මම පෘථග්ජන සමයෙහි බොහෝ මිනිසුන් මරුවා. ඉතින් මම කොහොමද කියන්නේ උපන්තෙක් කියලා. ඒකට කිව්වා නෑ ඔබ ආර්ය ජාතිය උපන්දා සිට බවක් කලේ නෑ කියලා ප්‍රාණඝාතයක් කලේ නෑ. ඒ සත්‍යයෙන් සෙත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ ආශිර්වාදය තමයි යතෝ හම්බගිනි අරියාය ජාතියා ජාතෝ නාමජානාමි සංචිත්ත ප්‍රාණං චෝරාපේ පාතේන සත්‍යෙන් සොත්තිතේ හොති ගබ්බස්සාපි කියලා ඒ අඟුලිමාල පිරිත ගැබිනි මව්වරුන් සඳහාම දේශනා කරපු පිරිසක්. නමුත් ඕකේ තව ශක්තිය තියෙනවා.
මහරජා මහදේවගේ කෝටි මහත් කියන යම් පුණ්‍යා කලාසේ අපි ශ්‍රී ලංකාවේ පුදුඥාන පාඨයට අද නාම දානයේ පූජා කරන පූජා වේවා දේවතුන්ගාන සත්‍යවද සංසාරික ආත්මික බලනියොන්සු සාක්ෂාත් කරගන්න දාන පාරමී වේවා කියන ප්‍රාර්ථනාවයි අපි එකට වන්දනා කරමු පූජා කරමු නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස දිවිසෝ භගවාන සම්මා සම්බුද්ධෝ යන මහවතුරක් සේ ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ ගෙමන් නිවාලන මේ භව කතරේ නිවන් සදාලන බුදු ගුණ මහිමේ මහමෙවුනා පුයනේ සමාධි බුදු පිළිවේ අදවන් වූ දෙනෙත් ගලනා මෙත් මොරිතා කරුණාධාරා අදවන් වූ දෙනෙත් ගලනා මෙත් මොරිතා කරුණා
අමාදාහාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදාහාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදුවා සියලු කෙලෙස් මැඩ බුදුවා අමාදාහාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණා බරනෙත් නිවී ගියා කරුණා බරනෙත් නිවී ගියා අමාදාහාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සිතක රඳනා
අපගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලනානාගවිස උනුන් නසාලන අසිරි බලන්නට උනුන් නසාලන අසිරි බලන්නට යොමා බුදුනෙත කුළුනිනේ වඩිනු මැන නිදුකානනේ ගැටෙනාරාගසිත ලෙවන් වෙතින් පිසදාහරින්නට බියෙන් සැකෙන් නැගෙනාතාපගිනි දයාදියෙන් සනහානිවන්නට දයාදියෙන් සනහානිවන්නට කාලයයි නිදුකානනේ දීපයයි නිදුකානනේ දේශයයි නිදුකානනේ වදිනු මැන නිදුකානනේ ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිලේ තිලෝ වග බුදු සමිලේ සිංහබිඳ මොහදර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලෝ වග බුදු සමිගේ තිලෝ වග බුදු සමිගේ
කමලේ කරුණා ගුණ සයුරද පරදා තිලෝවග හිමි බුදු බව ලැබ කෙලෙසුන් හැරදා දෙසුදහම් කන්දදම් සක් සුතුරින් අරබා එසේ දසත් මුළු ලොව සත යහමග හරවා එසේ දසත් මුළු ලොව සත යහමග හරවා විකසිත මල් අතරේ සමනලයින් ගුණ මුමුණා යන එන ගමනේ සියොතුන් කී නගන විටදි අමතක නොකලේ සදා වඳින ලෝකනාත සමිඳුගේ නාමේ සදා වඳින ලෝකනාත සමිඳුගේ නාමේ තිලෝ තිලක ලෝකනාත සම්බුදු සමිඳේ පුතාවඳින් අද පැතිමල් ඔබ පා කමලේ පුතාවඳින් අද පැතිමල් ඔබ පා කමලේ පුතාවඳින් අද පැතිමල් ඔබ පා කමලේ කියන්නේ කෝසල ජනපදයේ අගනුවරයි. ඒ රජකම් කළේ පසේ නදි කුසල් මහ රජතුමා. පසේ නදි කුසල් මහ රජතුමා රාජ්‍ය කරන සමයේදී ධනවත් පින්වත් සිටුවරයෙක් සිටියා නමින් සුදත්ත. මේ සුදත්ත සිටුවරයා තමන් හරියම්බ කරගත්තා වූ ධනය හරියටක් පියපෑදම් කරේ දන් දෙන්න. මේ සිටුතුමා දන් දුන්නේ කාටද කියලා කියන්න පුළුවන්ද? ඒ පසු කාලයේදී ප්‍රථමයෙන් සුදත්ත සිටුවරයා දන් දුන්නේ අනාථයන්ට. අනාථයන්ට පින්ඩය දුන්න නිසා අනාථ පින්ඩික යන නාමය පටබැසුණා. පසු කාලයේදී අනේ පිටු සිටුවරයා වශයෙන් ප්‍රසිද්ධියට පත් වුණේ මෙන්න මේ සුදත්ත සිටුවරයා. මේ සිටුතුමාට තවත් මිතුරෙක් සිටියා නමින් සුමිත්ත. සිටියේ රජගහනුවරයි. රජගහනුවර සුමිත්ත සිටුවරයාත් අනේ පිටු සිටුවරයාත් මිතු දමින් කාලය ගත කළා. පසු කාලයේදී දෙදෙනා දෙමසින්නලා බවට පත් වුණා. අනේ පිටු සිටුවරයාගේ නැගණිය විවාහ කරගත්තේ සුමිත්ත සිටුවරයා. සුමිත්ත සිටුවරයාගේ නැගණිය විවාහ කරගත්තා අනේ පිටු සිටුතුමා. දැන් මේ සිටු දෙපළ නිතරම සිටු වැඳුරු වලට එන්න යන්න පටන් ගත්තා. දිනක් අදිසියෙම වගේ අනේ පිටු සිටුතුමා යනවා රජගහනුවරට. ඒ ගමන් මේ තුනා තම නැගණියගේ සුවදුක් බැලීමට. සුමිත්ත සිටු වැඳුරට යනවා. හැබැයි කියලා නෙවෙයි ගියේ. මෙන්න මේ අවස්ථාවේදී සිටු මැදුරේ යම් කිසි කලබලකාර පරිසරයක් දුටුවා.
අනේ පිටිසිටුවරයා කල්පනා කරනවා මේ සිටු මැදුරේ යම් කිසි කටයුත්තක් දෙනවා. ඒ වුණාට මට නම් පොඩ්ඩක්වත් දැනුවේ නැහැ. මේම හිතාගෙන සිටු මැදුරට ඇතුල් වෙනකොටම දුටුවේ සිටු මැදුර ලස්සනට මලින් සරසන. ඉන්දියාවේ යම් නිවසක් මලින් සරසනවාද ඒ මංගල නිවසක්. අනේ පිටිසිටුවරයා කල්පනා කරනවා මෙපමණ දෙයක් කියලා මගේ මිතුරා මට නම් පොඩ්ඩක්වත් දැනුවේ නෑ නේද කියලා හරි සැකයක් පානවා. දැන් සිටුතුමා පැමිණ බව අනේ පිටිසිටුතුමා පැමිණ බව සුමිත් සිටුවරයාට සේවකයෙක් ගොස් තමන් කරමින් සිටපු කටයුත්ත අතරමඟ නතර කර ඉක්මනට ඇවිල්ලා තම මිතුරාව ආදරයෙන් පිළිගත්ත විගසම පැවසුවේ මාගේ මිතුර මටත් නොකියා මේ සිටු මැදුරේ යම් කිසි මංගල කටයුත්තක් දෙනවා නේද කියලා. මංගල කටයුත්තක් නම් තමයි කියන්න කාල වේලාවක් ලැබුණේ නෑ. ඔබගේ පැමිණීම මාගේ කොට සැලකෙනවා මේ මංගල කටයුත්තට ඔබ සහභාගී. කාවුදෙසාද කියලා විමසුවා. අන්න ඒ අවස්ථාවේදී සුමිත් සිටුවරයා පවසනවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මාගේ සිටු මැදුරට හිත දින දානයට වඩිනවා. මේ මට මංගල කරුණා මේ බුද්ධ මංගල්‍යය. බුද්ධ කියන නාමයේ සංසාරේ අසතුරු අනේ පිටිසිටුවරයාට බුද්ධාලම්බ ප්‍රීතිය. ඇතිලා මගේ මිතුරා දෙදෙනා මේ අංකොට බුදුහාමුදුරුවෝ සුමිත් සිටුවරයා මේත කැනත් පළ කළේ නෑ. අවේලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෑ දැකීම රජ සරත් නුවර සිට රජගහ නුවරට ඇවිල්ලා දැනට වේස මහන්සියලා සිටින්නේ. අදට විවේකයෙන් පසුවන්නේ එක දින බුදුරජාණන් වහන්සේ බෑ දැකේ. නමුත් හදවත විවේකයේ නැති වුණානේ පිළිසිටුවරයා. මොකක්ද කිව්වේ බලපෑම බුද්ධ කියන නාමයේ විතරයි හදවතේ තිබුණේ. විවේකය ගැනීමට සංසාර දුන්නත් මා රාත්‍රී පුරාවටම නිදි නැතුව දැකීම. මධ්‍යම රාත්‍රී තෙක්ම සයනේ මේ අතවැකිලි ගැටි සිටින. නිින්ද ගියේම නැහැ. ඔය විදියට සිදුවීම ඕගොල්ලන්ටත් වෙන්නේ. උනාද? කවදද? සරින්දරයට නිින්ද යන්නේම තොට මේ අපේ ඒ මොකද ඔයගොල්ලන්ට නිින්ද ගියේ නැත්තේ? මොතොන් වැඩ සිටි මේ පින්බිමවල් දැක බලා වැඳලා යන්න. ඒකට බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු ඒ සමයේදී අනේ පිටිසිටුවරයාට කොයි වගේ දෙයක් ඇති වෙන්නේ. එහෙමනම් සිටුතුමා දැන් මධ්‍යම රාත්‍රී බව නොදැනී බුදුරජාණන් වහන්සේ වඩින්න ප්‍රථම උන්වහන්සේ වැඩ සිටින රජගහනුවර රෙවේල් වනාරාම හිතාගෙන පිට වෙලා යනවා. කල්පනා කළේ නෑ මේ එළියක් තිබුණා ටික එනම මේ අඳ එළියටද කියලාවත් හිතුවේ නෑ. පිටේ වෙන දෙයක් තියෙන්නේ. ටික දුරක් යනකොට හඳ වලාකුළකට මුවා වෙලා ඝන අඳුරක් පැතිරුණා. වැහැයන්ගේ පවා බියකුරු ශබ්ද මතුවෙන්න පටන් අන්න ඒ අවස්ථාවේ පියතපත් වුණා. බුදුන් දැක මිසක් ආපසු එන්නේ නැහැ කියලා දිස්කාන කරගෙන දැයි යනවා. මේ සමයේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වැසුවේ රජගහ නුවර වේළුවනාරාම දුටුවා. අද මට පිට වෙන්න තියෙන්නේ අනේ පිටිසිටුවරයා. ඔව්සෝවන් ඵලයට පත් වෙනවා. තවසුවත් පොතකින් මේ කියන එකට මහන්සිය බැහැ දැකීම පිණිස වේළුවනාරාමයට යෑමට වේළුයනේට ඇතුළු වුණා. ඇතුළු වෙච්ච විගසම බුදුරජාණන් වහන්සේ සුදත්ත යන නාමයෙන් නමනවා. අනේ පිටිසිටුවරයා කල්පනා කරනවා මේ උයනේ මගේ නමින් නම තණ්ඩින්න එක්කෙනා කවුද කියලා බලනකොට දැක්කේ දුක්ඛ මූලයක් අරිසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. ඒ ළඟින් ආනන්ද ආන්දරෝ සක්මන් භාවනාවේ වැඩ සිටිනවා. එහෙමනම් නිතක් කවදාකවත් බුදුන් දැකලා සිටින්නේ නැති අනේ පිටිසිටුවරයා එක සිතටම සිටුවා මේ වැඩ සිටින්නේ බුදුහාමුදුරුවෝ කියලා ඉක්මන් ගමනින් ගොස් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්ම කමරලය බුදුරජාණන් වහන්සේ විමසන සුදත්තිය රාත්‍රී සෝසේ නින්ද ගියා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට නින්ද කියන දෙයක් ඇති වුණේම නැහැ. මට යම් සුවයක් දැනුණා නම් මගේ හදවතට දැනුනේ මෙන්න මේ මොහොතේ කියලා පැවසුවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා.
මේ ශ්‍රී සද්ධර්මය අසාගෙන සිටපු අනේපිඩු සිටුවරයා සෝවාන් ඵලයටපත් උනේ වේල උයන නෝ සීත උයනේ. සාමාන්‍යම ඥානයේ කියා බුදුරජාණන් වහන්සේ බැලගන්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ උදෙසා පිළියෙලවෙන ඒ මහා දානීය සියලුම කටයුතු වලට සහභාගී. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දානීයට වැඩියෙන් පසු සාදරයෙන් ගෞරවයෙන් පිළි අරගෙන සුදුසුසු පිළිගන්නලා දාන මහා සංඝ ගුණයට සිරස නමාලා කියන්න පින්වත සාදු කියා ඊ අඬමීරේ හරිම ලස්සනයි මම හරි ආසයි ආගන්න පන්සිල් දීමට කියන්න පින්වත නමෝ තස්ස භගවතෝ කියා ඔබ මේ දකින්නේ රාහුල මහරහතන් වහන්සේ වැඩ සිටිය කුටිය. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ සෝචකීකරු ශිෂ්‍යයෙක් වශයෙන් තනතුරු ලැබපු රාහුල මහරහතන් වහන්සේ මෙහි තමයි වැඩ සිටියේ. උදේ වැලියවරක් උඩට දාලා ඒ වැලියට ගානට මට අවවාද අනුශාසනා ලැබේවා කියලා හැමදාම ප්‍රාර්ථනා කරපු ශික්ෂාකාමී භික්ෂු නමක් තමයි රාහුල මහරහතන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේට පෙර පිරිනිවන් පාපු මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රී දේහය අහසෙහිදී දෙවියන් අතරේ ආදාහනය වුණ බවත් ධාතුන් වහන්සේලා අශේෂ නොවුන බවත් ඒ චරිත කතාව පිළිබඳව කියවන විට අපට කරුණ වටහා ගන්න පුළුවන්. මැසිමදුරුවන්ගෙන් කරදරයි ඊට පස්සේ කොහෙද දන්නවද කි බුදුහාමුදුරන්ගේ වැසිකිළිය ඇතුළට ගිහිල්ලා දරවා ගත්තා. දැන් ඉන්නවා. අනියම ගාමේ බුදුරජාණන් වහන්සේ වැසිකිළි පාස්කම් කරන්න වඩිනකොට වැසිකිළිය මොකද වෙලා තියෙන්නේ? පසල. උගර පෑදුවා. ඇතුළේනොත් උගර පාදලා. ඒක කවුද කියලා අසලා? මම රාහුල. කුමක්ද කරන්නේ? එළියට ඇවිල්ලා පිළිතුරු සැපෙව්වා. මේ පිටතරුණාගේ කුටියෙන් එහා පැත්ත තමයි අනේපිඩු සිටුවරයා සංකාවනුවතරව පිම්බිම තියෙන්නේ. දැන් මේ අපි ඉන්නේ කොසල් මහ රජධානියේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන සමයේදී තීර්ථකේතු බුදුහාමුදුරන්ට ලැබෙන්නේ සියලුම ප්‍රතිලාභ මේ පිම්බිමේ පිනෙන් කියලා. ඉතින් කවුද තීර්ථකයෝ? මේ ගඩොල් අරවා මෙයා ගේන්න බෑ. නමුත් ඒගොල්ලන්ට ඒවා ඕනේ නේ දැන්. ඒගොල්ලන්ට ඕනේ ප්‍රතිලාභ පමණයි. මේගොල්ලෝ මොකද කළේ? මෙතනට ගෙනාවේ උණ බතයි ගසු. මේවා වලින් තමයි පාන්සල ඉදි කරගන්න ඒ ප්‍රතිලාභ පමණක් නෙවෙයි. අන්න ඒ අවස්ථාවේදී මහා සංඝරුවනක සහ රහතන් වහන්සේලාට අසඳ මේකයි. එනම් කොසල් මහ රජතුමා සාදා පූජා කරපු තීර්ථකයන්ට බුදනගන්න ලැබුණ පාන්සල. මෙතනදී තමයි බුදුහාමුදුරුවෝ සමග පිළිච්ච වෛරය දෙගුණ වුණා. ඇයි පාන්සල හදාගන්න ලැබුණ නැත්නම් බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ අපි දැන් දෙතන මේක බලාගෙන අතට යනකොට ස්තූප 8ක් තියෙනවා. හොඳද? ඒ ස්තූප 8 ඇවිල්ලා මේ මහා රහතන් වහන්සේලාගේ බස්මා ශේෂ තන්පත් පිට ස්තූප 8ක් කොයි රහතන් වහන්සේකද කියලා නෑ. ඉස්සලත් ජේතවනාරාමයේ.
මේ තියෙන්නේ අට ස්තූප. ආරාතන් වහන්සේලාගේ භස්මාවශේෂ තත්පත් වෙච්ච ස්තූප 8. ඔබ මේ දකින්නේ ජේතවන විහාර භූමියේ තියෙන අටපට්ටම් ළිඳ. මේ අටපට්ටම් ළිඳ කියන්නේ මේකට සහෝදරයෝ 8 දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සඳහා ළිං 8ක් කපන්න සූදානම් වුණා. ධනෙ වේදන් වෙයි කියලා ඒ දරුවන් 8 දෙනාගේ තාත්තා 8 දෙනාම එකතු වෙලා එක ළිඳක් කපන්න කියලා කිව්වා. ඒ එක ළිඳක් කැපුවා. කපලා 8 දෙනාම මතක් වෙන්න අටපට්ටම් විදියට මේ ළිඳ සකස් කරලා බැන්දා. අද කිසිවෙකුට අහලට එන්න දෙන්නේ නැත්තේ මේ ළිඳ ජරා ජීර්ණ වෙලා තියෙන නිසා. පින්නතුනි මේ තමයි ඕගොල්ලෝ අපි හොඳට අඳුරන අපේ ගෙදරත් වැඩ සිටින අපේ ගෙදර කොතනද ඉන්නේ? උළුවස්ස උඩින්. හරි ලස්සනට කියනවා නේද ඒක ගැන? ඇයි උළුවස්ස උඩින් තියෙන්නේ? කෑම බීමේ ඉඟ පාඩු නැති වෙන්න. එතකොට අපේ බුදු පියාණන් වහන්සේ කොතනද ඉන්නේ? ඊට පොඩ්ඩක් පහලින් කොයින් හරි කමන්නේ අපේ අත තියලා පාන පට්ටු කරන්න පුළුවන් තැනකින්. මේ තාත්තල ටික වැඩට ගියේ නැත්තම් හිඟපාඩු ගෙදර ඇති වෙනවද නැද්ද? එහෙනම් අපේ හදවතේ තවමත් තියෙන්නේ මොකක්ද? තෘෂ්ණාව නිසා තමයි මේ පින්තූරනොත් යම් දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඒකේ පවු කොච්චරක් තියනවද කියලා වම බුදුහාමුදුරන්ට වැඩි. ඒ වගේම මේකේ ටෙක්නික් කරනකොට හම්බෙලා තියෙන තව කරුණු දෙකක්. ඒකේ අක්ෂර වලින් කොටලා තියෙනවා බස්සන්ත දේව බදත්ත බුද්ධ මහරහතන් වහන්සේ කියලා. මම ඔයගොල්ලන්ට පැහැදුවා මේ කකුසද කොණාදම කාර්යයට ඒ ශාස්ත්‍රයේ કોઈ පුතවරියකට ගන්න કોઈ රහතන් වහන්සේ වෙලදී කියලා. මෙන්න මෙතන කරුණු දෙක තැම්පත් කරලා තියෙන බදත්ත දේව බදත්ත අර සාරිපුත්ත මහරහතන් වහන්සේ අන්න අර අත්තන තමයි චෛත්‍යයක් තියෙන. ඒ චෛත්‍යය තහනම් ප්‍රදේශයක් කරලා තියෙනවා. එනින් කරනක કોઈ රජතුමාද කලේ කියලා තව කිසිම නිෂ්පණයක් කරලා පින්නතුනේ මේ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සක්මන් කරපු සක්මන් මළුව. මේ සක්මන් මළුව මෙච්චර උස නෑ. මේ සක්මන් මළුව මීට 15යි. එහෙමනම් මේ සක්මන් මළුවේ සක්මන් කරපු බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් වැඩවසපු තව කුටියක් තමයි මේ බුදු කුටිය, කෝසම්බි කුටිය. මේ කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩ සිටපු කුටිය.
තමයි මේ. එහෙමනම් මේ ගස්වල කඩන් වල මල් නැහැ. හොඳද? කණ්ඩ පුරා ගෙඩි නැහැ. එහෙමනම් පින්නතුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාර මෙලවට බිහි වුණේ මලින් පිරිච්ච සල් අත්තක් අල්ලගෙනද සල්ගේ කඩක් අල්ලගෙනද එහෙනම් අපේ රටේ තියෙන්නේ මැලේසියාවෙන් ගෙනල්ලා ඕපන් කරපු මැඩෝනා නැමැති සල්වන්ගේ යන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 19ක් වස්සාන කාලයේ වැඩවසු සුගන්ධ කුටිය. එවනම් මේ සුගන්ධ කුටිය සාදානිම කරලා තිබෙන්නේ සුදු සඳුල්ලියේ. මේ සුදු සඳුල්ලියේ දහවල් කාලේම මුළු අවුවේ රස්නේත රත් වෙනකොට මුළු දෙවුරම් වෙහෙරම සුවඳවත් වෙනවා. රාත්‍රී කාලයේ මුළුල්ලේම දෙවිවරුන් විසින් පරසතු මදාරා වැනි මල් පූජා කරන නිසා මුළු රාත්‍රිය පුරාවටම මේ දෙවුරම් වෙහෙර හරිම සුවඳයි. එහෙමනම් පින්නතුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු මේ කුටිය සත්මහා කුඩනෙකිලා. මේ ඈතක පෙනිලා තියෙන දිව්‍ය විමනක් වගේ. මේ ආලෝකමත් වෙලා තියෙන මේ සුදු සඳුල්ලියට වටිනා තියෙන මණික් කොබෝල තමයි මේ කුටිය ආලෝකමත් කරලා තියෙන්නේ.
නමුත් මේවා සියල්ලම විනාශයටපත් වුණා මොගල් අධිරාජ්‍යයේ විසින්. ඉතින් පින්නතුනි මෙන්න මේ කුටියේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ මෙතනට එනවා රජවරු දෙවිවරු බුදුරජාණන් වහන්සේ දේවන්නේ සුතන්නේ කං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා වික්ඛන්තාය රක්ඛියා අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ලෝභා දේශනා කරලා परदेसी जाना नहीं, परदेसी परदेसी जाना नहीं, मुझे छोड़ के परदेसी मेरे यारा वादा निभाना, तुम याद रखना कहीं भूल न जाना। परदेसी परदेसी जाना नहीं, मुझे छोड़ के
तुम्हें तड़पाएगी, मैं जागूंगा नींद तुम्हें ना आएगी, हर पल मेरी याद तुम्हें तड़पाएगी, मैं जागूंगा नींद तुम्हें ना आएगी, छोड़ के ऐसे हाल में जो तुम जाओगे, सच कहता हूँ जान बहुत पछताओगे। परदेसी मेरे यारा, मुझे ना रुलाना, तुम याद रखना कहीं भूल न जाना। परदेसी परदेसी जाना नहीं, परदेसी परदेसी जाना नहीं, मुझे छोड़ के परदेसी मेरे यारा, वादा निभाना, मुझे याद रखना कहीं भूल न जाना। परदेसी परदेसी जाना नहीं, मुझे छोड़ के परदेसी जाना नहीं, परदेसी परदेसी जाना नहीं, मुझे අග්‍රාමාත්‍ය කාලේ මහ ජනතාව මුණ ගැහෙන්න හැමදාම උදේට මේ ගේට්ටු ළඟට එනවලු. එයාගේ නිවසේ ඉඳලා හැමදාම උදේට ඇවිත් මහ ජනතාව එතනින් මුණ ගැහිලා මහ ජනතාවගේ දුකසප හොයලා බලලා ඒවට පිළියම් යොදපු බොහොම ශ්‍රේෂ්ඨ කාන්තාවක්. එයාලගේම කෙනෙක් ඒ එන වෙලාව හොඳට බලාගෙන ඉඳලා වෙඩි තියලා මරාපු තැන තමයි අර තියෙන්නේ. අර කුටිය හදලා තියෙන එක ඉස්සරහ වීදුරුවක් දාලා තියෙනවා. එතෙන්ට
මේ කුරුරාට ඇසුරු කරගෙන ජාතක කතාවක් තියෙනවා 550 ජාතකේ. ඒ ජාතක කතාව හඳුන්වනවා විදුර ජාතකය කියලා. මේ කුරුරාට කියන්න හේතුව උසින් අඩු මිනිස්සු මේකේ ජීවත් වුණා කියලා කියනවා. මේ උසින් අඩු මිනිස්සු වුණාට ඒ මිනිස්සු හරිම බුද්ධිමත් කියලා කියනවා. ඒගොල්ලෝ හොඳ බුද්ධිමත් බුද්ධ සම්පන්න පිරිසක්. මේ කුරුරාටට වැඩි ගංගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේදී මේ ජනතාවට මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා කියලා. ඒ දේශනා කරලා මේ කුරුරාට වැසියෝ නිතරම සතිපට්ඨාන භාවනාව කළා කියලා කියනවා. ඒගොල්ලෝ දරපැලුවත් සතිපට්ඨාන භාවනාව ඒගොල්ලන්ගේ හිතේ තිබුණා. වීකෙටුවත් සතිපට්ඨාන භාවනාව හිතේ තිබුණා. ඒගොල්ලෝ කණ්ඩායම් එකතු වෙනකොට ගමේ ගොඩේ වැවේ ළිඳේ එකතු වෙනකොට ඕපාදූපනේ
नहीं, परदेसी परदेसी जाना नहीं, मुझे छोड़ के परदेसी मेरे यारा, वादा निभाना तुम याद रखना, कहीं भूल न जाना। परदेसी परदेसी जाना नहीं, मुझे छोड़ के मुझे छोड़ के। जाना हर पल मेरी याद तुम्हें तड़पाएगी, मैं जागूंगा नींद तुम्हें ना आएगी। हर पल मेरी याद तुम्हें तड़पाएगी, मैं जागूंगा नींद तुम्हें ना आएगी। छोड़ के ऐसे हाल में जो तुम जाओगे, सच कहता हूँ जान बहुत पछताओगे। परदेसी मेरे यारा मुझे ना रुलाना, तुम याद रखना कहीं भूल न जाना। परदेसी परदेसी जाना नहीं, परदेसी परदेसी जाना नहीं, मुझे छोड़ के परदेसी मेरे यारा, वादा निभाना मुझे याद रखना कहीं भूल न जाना। परदेसी परदेसी जाना नहीं, मुझे छोड़ के